ඔන්න ඔයාලට අලුත් කතාවක් අරගෙන ආවා. ඉතින් ඔයාලා හැමෝම මේ කතාව කියවලා ඔයාලගේ අදහස් කියාගෙන යන්න අමතක කරන්න එපා. එකක් වෙනස් විදියට ලියවෙන ලස්සන කතාවක්. එහෙනම් අපි කතාවට යමු. ලොකු බේබිට කෑම දුන්නද සිරියා? ආර්යදාස අතේ යැව්වේ ලොකු නෝනා. ඇයි සිරියා මොකද උනේ? ලොකු බේබි යක්ෂයෙක් වගේ කෑ ගහලා කෑම එක පොළවේ ගහලා ආරියටත් ගහලා එලවලා. මට තේරෙන්නේ නැහැ සිරියා පුතාව හොඳ කරගන්න මොනවා කරන්නද කියලා. රට ගෙනහිල්ලවත් එයාව සනීප කරගන්න බැරි වුණා. නොකරපු බේතක් නැහැ. ලොකු බේබි තාමත් ඉන්නේ අනුත්තරා නෝනා නැති වුණු වේදනාවෙන්. තවමත් ඒකෙන් මිදෙන්න බැරි වෙලා බේබිට. ඒ දරුවා ගෙනාවා ආයුෂ වගේම බඩේ හිටපු දරුවා ගෙනාවා ආයුෂත් කෙටි වුණා සිරියා. දැන් අවුරුදු 3ක් වෙනවනේ අනුත්තරා දුව නැති වෙලා. පුතා තවමත් අවසියෙන්. මටත් දැන් ජීවිතේම එපා වෙලා. ලොකු මහත්තයාත් නෝනා වගේම විඳවනවා ලොකු බේබි දිහා බලාගෙන. කරන්න පුළුවන් හැම බේතක්ම කරානේ සිරියා. බැරිම තැන පුතාව අංගොඩත් යවුවා. ඒකෙන් එයා තවත් දරුණු වෙච්ච එක විතරයි උනේ. මම නම් කියන්නේ සිංහල බේත් කරමු කියලා. ඉංග්‍රීසි බේත් කරා කියලා කිසිම වෙනසක් නෑනේ. අර ඉන්නේ හොඳ වැඩේ. ලොකු හාමු අකමැති එකනේ අවුල සිරියා. හේතුව අකමැති වෙන්න ලොකු හාමුගේ ඔලුවට දාලා කවුරු හරි ගොඩ වෙදකම් කරලා වැඩක් නෑ කියලා මේ ලෙඩේට. කියපු එකාට නම් හොඳටම පිස්සු ඇති. එක එකාගේ කතා අහන වෙලාවේ ලොකු බේබිය හොඳ කරන්න තිබුණා. මෙහෙම ඉඳලා බෑ. බේබි සනීප වෙන්න ඕන. කොහොම හිටපු කෙනෙක්ද? පුංචි බේබි ආවනම් ලංකාවට ලොකු හාමු කියන දේ අහන්නේ නෑ. පොඩි පුතා ඒ ළඟදිම. එයාගේ එක්සෑම් ඉවරයි කියලා තමයි කිව්වේ. ඔන්න ආයෙත් මොනවා හරි පොළවේ ගහනවා වුණා. අනේ ලොකු බේබි ඕක නතර කරන්න. උදේට කාලත් නෑ. මේ කිරි එකවත් බොන්න බේබි. මට කිරි එපා උඹ ඵලයන්. එහෙම කියපු රුද්‍ර ආයෙත් විලාප තියන්න ගත්තා. රුද්‍ර ප්‍රතාපසිංහ වලව්වේ වැඩිමලා. කඩවසම් හැඩදැඩි සිරුරක් හිමි තරුණයෙක්. රුද්‍ර ආදරය කරලා කසාද බැඳලා හිටියේ. ඔහුගේ ආදරණීය බිරිඳ ගැබ් අරගෙන ඔවුන් ගොඩක් සතුටින් තමයි කාලය ගත කරේ. අනුත්තරාට දරුවා ලැබෙන දින ලං වෙලා ඇයව රෝහල් ගත කරා. කවුරුත්ම හීනකින්වත් හිතන්නේ නැති විදිහට අනුත්තරා දරුවා ලැබෙන්න ගිහින් දරුවත් එක්කම මේ ලෝකෙන් සදාටම යන්න ගියා. ඒ වගේ දෙයක් කාටද දරා ගන්න පුළුවන්? දහසක් බලාපොරොත්තු හිතේ ගුලි කරගෙන හිටපු රුද්‍රට හැමදේම නැති වෙලා ගිය හරිම පුංචි කාලයකදී. එදා ඉඳලා මානසික වැටුණු වැටිල්ල නිසා අදටත් රුද්‍රට ගොඩ ඒමක් නැහැ. දවසින් දවස දරුණු වෙන රුද්‍රට දැන් වලව්වේ හැමෝමත් බයයි. අනේ මහත්තයා මේ හොඳටම ඇති. දැන්වත් අර වෙද මහත්තයාව ගෙන්නමු. හැමෝම කියන්නේ ඒ වෙදා හරිම දක්ෂයි කියලා. අපේ පරක්කුව තමයි තියෙන්නේ. ඕන දොස්තර කෙනෙක් ගැන කියන්න. හැබැයි ඔය සිංහල වෙදාලා ගැන නම් මට කියන්න එපා සීතා. අනේ නලින් පින් සිද්ධ වෙයි. ඔයාගේ ලොකුකම් පැත්තක දාලා ලොකු පුතාව සනීප කරන්න බලමු. ඇති සීතා. මේ ගැන තවත් කතා එපා. රුද්‍රගේ තාත්තා කැමති නෑ සිංහල බේත් කරන්න. අනේ මන්ද අර හාමුවගේ ලොකුකම නිසා අර කොල්ලත් මැරෙලයයි. වෙද ගෙදරට ගෙනිච්චනම් ඇගෙන් කෑල්ලක් අඩු වෙනවද? ඒකට කියන්නේ මහන් තත්තකම. අනේ මන්ද බං අපිට ඒ වලව් පැලැන්ති වල අයයන්ට තේරුම් කරන්න බෑනේ. ඒ කතා වෙන්නේ ගමේ මිනිස්සු දෙන්නේ. කට්ටිය කියන විදියට හාමුගේ තත්ත්වේ බාල වෙයි කියලාලු සිංහල වෙදකමට අකමැති. රුද්‍රට මොනවා වෙයිද? ශාන්ත වෙද මහත්තයා වගේම වෙද මහත්තයාගේ දුව දිගැසීත් හැබෑම දක්ෂයි වෙදකමට. අනේ පුතේ ඔයාවත් ඇවිත් අයියව හොඳ කරන්න බලන්න. තාත්තා සිංහල බේත් කරන්න ගෙනියන්න දෙන්නේ අයියව. හැමෝම කියන්නේ සිංහල බේත් කරන්න කියලා. ඉංග්‍රීසි බේත් වලින් කිසිම හොදක් උනේ නෑනේ අයියට. ඉන්න අම්මා මම හෙටෝ අනිද්දා ලංකාවේ. මම බලා ගන්නම්. සිතිජ ලංකාවට එනවයි කියපු නිසා සීතගේ හිතට ලොකු සහනයක් ලැබුණා. කිව්ව විදිහට සිතිජ ආවේ අයියව ඉක්මනින් සනීප කරගන්නයි. සිතිද රුද්‍ර ළඟට ගියත් වැඩක් උනේ නෑ. උඹ කවුද? ඇයි මගේ කාමරේට ආවේ? අයියා මම සිතිජ. ඔයාගේ එකම සහෝදරයා. ඔයාට මාවවත් මතක නැද්ද අයියා? මොකෙත් උඹ? මට මල්ලිලා නෑ. මගේ අනුත්තරාවයි දරුවවයි කොහෙද හැංගුවේ? කියපන් මට. මගේ පුතාකෝ? රුද්‍ර මේසෙ තිබ්බ මල් පෝච්චියකින් සිතිජට දමලා ගැහුවා. පොඩි පුතා මෙහෙට එන්න. අයියා අනුත්තරා දුව ගැනයි දරුවා ගැනයි විතරයි අහන්නේ. අනේ අයියා පව් අම්මා. මට එයා මෙහෙම විඳවන එක බලන්න නම් බෑ. බලන්න එයාගේ හැටි කොණ්ඩේ රැවුල් වැවිලා ඉස්සර තිබ්බ ලස්සනෙන් කාලක්වත් නෑ.
ඇස් යට කළුම කළුයි. එයා රෑටවත් නිදා ගන්න පාටක් නෑ. අනේ පුංචි බේබී ඔයාවත් ලොකු බේබීව ශාන්ත වෙද මහත්තයා ගාවට එක්ක යන්න. ඔය කියන වෙද මහත්තයා කොහෙද ඉන්නේ සිරියා? වෙද මහත්තයා මම මෙහෙට එක්ක එන්නම්. මෙහෙම අයියව ගෙනියන්න බෑ. මම පාර දන්නවා බේබී. මම එක්ක යන්නම්. සිතිජ සිරියා එක්ක වෙද මහත්තයා හොයාගෙන ගියා. අර බලන්න බේබී පොලිම ඉන්නකෝ මම ගිහින් කතා කරන්නම්. අනේ වෙද මහත්තයා පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද? සිරියා විස්තරේ ඉක්මනින් වෙද මහත්තයාට කිව්වේ පොලිමේ 50කට වඩා හිටපු නිසා. මම හවස් වෙලා වලව්වට එන්නම්. වෙද මහත්තයා වලව්ව තියෙන තැන දන්නවද? අපෝ මොකෝ මම නොදන්නේ. මම එන්නම්. මගේ අයියව කොහොම හරි සනීප කරගන්න ඕන වෙද මහත්තයා. මම සනීප කරනවයි කියලා බාරගත්ත ලෙඩෙක් කවදාවත් සනීප නොකර යවලා නැහැ. මම හවසට ඇවිත් බලන්න. කියපු විදිහටම ශාන්ත වෙද මහත්තයා දුවවත් එක්කගෙනම වලව්වට ආවා. අන්න වෙද මහත්තයා ඇවිත් හොඳ වෙලාවට අද ලොකු හාමු නැත්තේ. නැත්තම් මේ වැඩේ කරන්න දෙන්නේ නැහැ කීයටවත්. අයියා මේ කාමරේ තමයි ඉන්නේ වෙද මහත්තයා. කාටවත් එන්න දෙන්නේ නැහැ. හැමෝම බැනලා එලව ගන්නවා. ඕ ගෝඩ් වෙද මහත්තයාගේ දුව අපේ අයියාගේ වයිෆ් වගේමනේ. එහෙනම් මේක හොඳයි. බලමු අයියා හැසිරෙන විදිය. දුව ඔයා මුලින්ම යන්න. රුද්‍ර එකපාරටම දැක්කේ අනුත්තර එනවා වගේම. අනු ඔයා ආවා එහෙනම්. රුද්‍ර දුවගෙන ඇවිත් දිගසිය බදාගත්තා. අනේ මම ගොඩක් දුකින් තමයි හිටියේ. කෝ අනු එතකොට අපේ දරු පැටියා? එයා ඔයාගේ බඩේනේ හිටියේ. දුව ඔයා ටිකක් එළියට එන්න. අනු කොහෙද යන්නේ? ඉන්න අනු යන්න එපා. අනේ අනු යන්න එපා. මම ටිකක් එළියට ගිහින් එන්නම්. හරි අනු ඉක්මනට එන්න. දුව ඔයා එයාගින් නැතිවුණු නෝනා වගේ නිසායි එහෙම හැසිරෙන්නේ. එයාට තියෙන්නේ ඒ කම්පනේ. හැබැයි එයා ඔයාට අවනතයි. ඔයාට තමයි මේ වැඩේ කරන්න පුළුවන් පුතේ. තාත්තා මට කියන්නේ එයාගේ වයිෆ් වගේ රඟපාන්න කියලාද? අන්න හරි. එහෙම නැතුව අපිට කාටවත්ම එයාට ලං වෙන්න බැරි වෙයි. එහෙනම් තාත්තා අපි මෙයාව අපේ ගෙදර ගෙනියමු. එහෙම පුළුවන් නම් හොඳයි. හැබැයි බලෙන් ගෙනියන්න බෑ. මම නම් හිතන්නේ අයියා එයි කියලා. අන්න දොරට ගහනවා. අනු ඔයා කොහෙද? අනේ එන්න අනු. ඔයාලට අලුත් කතාවක් අරගෙන ආවා. ඉතින් හැමෝම මේ කතාව කියවලා ඔයාලගේ අදහස් කියාගෙන යන්න අමතක කරන්න එපා. කතාව හොඳයි නම් යාළුවෝ අතරේ කතාව ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. තාම channel එක subscribe කරලා නැති අලුත් යාළුවෙක් නම් channel එක subscribe කරලා කතාවලට එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් තවත් ලස්සන කොටසකින් ආයෙත් හමු වෙමු. ගිහින් එන්නම්.